හෙලෝ යාළුවනේ කොහොමද? ඔන්න ඉතින් අදම වෙනත්ම විදිහේ බ්ලොග් එකක් කරන්න හිතුවා. මොකද මම මේක හැම වෙලේම වගේ කරන වැඩක් නිසා අපරාධනේ. ඉතින් මම අද කරන්න හිතුවා අපි අද ලයිව් එකකට ආවා. ඒ ලයිව් එකේ බ්ලොග් එකක් තමයි අද කරන්න හිතුවේ. අද දවසේම කරන්න කියන දේවල් ටික ඔයාලට පෙන්වන්න තමයි හිතුවේ. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ කෑගල්ල පැත්තට. කෑගල්ල පැත්තේ තියෙන පන්සලකට. මම හිතනවා අද බ්ලොග් එක ඔයාලා ඔක්කොම බලයි කියලා. මේ තියෙන්නේ පන්සලට වෙන සන්රයිස් එක. ඔයාලට මේකේ ඩ්‍රෝන් ෂොට් එකකුත් අපි දාලා දෙන්නම්. ඉතින් කොහොම හරි මම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් අපි සෙටප් එක ගහලා තිබ්බේ. මේ තියෙන අපි සෙටප් කරපු විදිය. ඉතින් අද මට තියෙන්නේ මේන් කැම් එකේ වැඩ ටික තමයි. ඉතින් දැන් තියෙන්නේ ට්‍රයිපෝඩ් එක හදාගන්න. ඉතින් ට්‍රයිපෝඩ් එක හදාගෙන කැමරාවත් හදාගෙන මට අද තියෙන්නේ මෙන්න මෙතන ලයිව් එක දෙන්න තමයි පළවෙනියටම. ඊට පස්සේ ඉතින් ඩ්‍රෝන් එක චෙක් කරා මොකක්ද වෙලා තියෙන්නේ, බැටරි තියනවද නම් කියලා. ඉතින් තව ටිකකින් ලයිව් එක පටන් ගන්නවා. ලයිව් එක කොහොම හරි පටන් ගත්තා. කොහොම හරි කැමරාව දිහා බල හිටියා. ඉතින් මේ ඉන්නේ මම. ඉතින් මං හිටපු තැන තිබ්බ ලස්සන විහාරයක් මේ තියෙන එක. මේ තියෙන අපේ ස්ටාර්ලින්ක් එක. අපේ ලයිව් ක්වොලිටියට ගහන්න ඕන නිසා අපි ස්ටාර්ලින්ක් එකක් ගත්තා. මේ තියෙන අපේ බඩු වලින් භාගයක්. ඉතින් අද බ්ලොග් එකේ නම් එච්චර කතා කරන්න වෙන්නේ නැහැ. මොකද අතන ලයිව් වැඩේ යනකොට කතා කරන්න අයන අමාරුයි. මේ ඔක්කොම වෙනම රෙකෝඩ් කරලා තමයි දාන්න වෙන්නේ. මේ අද ලයිව් එක එච්චර සංකීර්ණ ලයිව් එකකුත් නෙවෙයි. ඒ වුණාට අවුලක් නැහැ. මේ ලස්සනට වැඩේ කරගෙන යනවා. මම ඔයාලට ලින්ක් එක දාන්නම් අද ලයිව් එකේ. ඒකත් බලන්න. අපිට ඉතින් අද පොය වැඩසටහනන්නේ හම්බුනේ. ඉතින් දැන් යනවා කවි බණකට. එතන එක කැම් එකක් තියෙනවා. එතන එක කැම් එකක් තියෙනවා. නාන්දරේන ඉතින් අපේ වන්ඩේ ලයිව් එක ඉවරයි. දැන් තියෙන්නේ බඩු ටික පැක් කරගන්න තමා. ඉතින් හිමින් තිබ්බ බඩු ටික පැක් කරගත්තා. ඉතින් යාළුවනේ අපි තවත් දවසක මේ වගේ වැඩකින් හම්බෙමු. එහෙනම් කට්ටියටම ජය වේවා.